ශ්‍රී ලංකා සුරාපතු දෙපාර්තමේන්තුව මෙම වසරේ පළමු කාර්තුව තුළ රුපියල් බිලියන 61ක වාර්තාගත ආදායමක් උපයා තිබෙනවා. මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ආදායම් උත්පාදන අංශ අතරින් සුරාබදු දෙපාර්තමේන්තුව තුන්වන ස්ථානයේ පසුවනවා. 2025 වසර සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ වාර්ෂික ආදායම් ඉලක්කය වන්නේ රුපියල් බිලියන 242කි. මෙම ඉලක්කයෙන් දෙපාර්තමේන්තුව ජනවාරි පෙබරවාරි සහ මාර්තු යන පළමු කාර්තුවේදී රට පුරා මත්පැන් අලෙවියෙන් රුපියල් බිලියන 61.3ක් උපයා තිබෙනවා. වාර්ෂික ඉලක්කයෙන් පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 42ක ඉලක්කයක් තිබුණා. සුරාබදු ප්‍රධානී යූ.එල්. උදයකුමාර මහතා පැවසුවේ මෙය 127ක ප්‍රගතියක් බවයි. එසේම මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ අවංක කැපවීම අගය කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. මෙවන් උණුසුම් පුවත් රදසනින් දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.